Hi, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. අද වීඩියෝ එකකින් අරන් එන්නේ cooking වීඩියෝ එකක්. අද අපි treasures හදන්න හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද ගෙදරදීම treasures හදාගන්නේ කියලා. හරි අපි දැන් ඉස්සෙල්ලාම මේවා හදන්න පාන් පිටි ඕන. මේක හදන්න අපිට පාන් පිටි ග්‍රෑම් 240ක් ඕන. ඉස්සෙල්ලාම මම දැන් ඒක කිරා ගන්න හදන්නේ. මේ වගේ ස්කේල් එකකින් තියලා මම පාන් පෙරි ටික කිරා ගත්තා. දැන් මම මේකට බේකින් පවුඩර් නුයි ලුණුයි එකතු කරගන්න හදන්නේ. බේකින් පවුඩර් එකතු කරගන්න ඕන ටීස්පූන් 4න් 3ක්. මේ වගේ ටිකක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ලුණුත් ටීස්පූන් භාගයක් එකතු කරගන්න ඕන. මම දැන් මේක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට ඔයාලට තියෙන්නේ බිත්තර 5ක් අරගෙන මේකේ සුදු මදේ කහ මදේ වෙන් කරගන්න. මම මේ දෙක ගන්නවා සුදු මදේ කහ මදේ වෙන් කරගන්න. මම දැන් මේවයි කහ මදේ වෙන් කරලා මේකට දා ගන්නවා. ඔයාලට මේවා අතින් වෙන් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට කහ මදේ වෙන් කරන එකක් තියෙනවා නම් එහෙම වෙන් කරගන්නත් ලේසි. හරි අපිට දැන් මේ එග් වයිට් එකට දාන්න සීනි ග්‍රෑම් 50ක් ඕන. මම දැන් ඒක කිරා ගන්න තමයි හදන්නේ. පොඩ්ඩක් වැඩි වුණා මගේ අතින්. හරි දැන් මෙතන සීනි ග්‍රෑම් 50ක් තියෙනවා. හරි මම දැන් මේ එග් යෝග් ටික බීට් කරගන්න තමයි හදන්නේ. මම දැන් මේකට සීනි ටික එකතු කරගන්න හදන්නේ. සීනි ටිකක් දැම්මා. ඊටු ටික තාට එකකින් දාමු. මම දැන් ඊටු සීනි ටිකක් දාගන්න යන්නේ. ඔයාලා මේක හොඳට විනාඩි 3ක් විතර බීට් කරගන්න ඕන. මේක තාම මෙහෙම වැක්කරන ගානට තියෙන්නේ. අපිට මේක මෙහෙම උඩට ගන්න පුළුවන් ගානට ලස්සනට තියෙන්න ඕන. දැන් මං හිතන්නේ මේක බීට් වෙලා ඇති. මේක මේ වගේ තියෙනවා. වැටෙන්නේ නැහැ. ඔයාලට මේක බීට් වෙලා ඇතිද කියලා බලා ගන්න තියෙන විදියක් තමයි මේක මෙහෙම හෙලෙව්වම වැටෙන්නේ නැති වෙන්න තියෙන්න ඕන. හරි මම දැන් එග් යෝග් එක බීට් කරගන්න හදන්නේ. ඒකට සීනි ග්‍රෑම් 200ක් ඕන. මම මෙතන සීනි ග්‍රෑම් 200ක් මැනගත්තා. හරි මම දැන් මේ එග් යෝග් 5 බීට් කරගන්න යන්නේ. මේකට මම අර කලින් මැනගත්ත සීනි ග්‍රෑම් 200ත් මෙහෙම සරින් සර එකතු කරනවා. ඔයාලට දැන් පේනවා ඇති මේකේ පාට වෙනස් වෙලා තියෙනවා. පැස්ටල් යෙලෝ කලර් එකක් වගේ ඇවිත් තියෙනවා. තාම සීනි දිය වෙලා නැහැ. ඒක නිසා තව ටිකක් බීට් කරගන්නවා. මේකට ඔයාලා කිරි මිලිලීටර් 120කුයි වැනිලා ටීස්පූන් 2කුත් එකතු කරගන්න ඕන. මගේ එක මේ ටීස්පූන් භාගයේ හැන්දක් ඒකින්ද මම මේකෙන් 4ක් එකතු කරගන්නවා. මම දැන් ආපහු බීට් කරගන්න යන්නේ. ඔයාලා මෙහෙම පොඩ්ඩක් හැන්දෙන් හොඳට කවලම් කරගන්න මික්ස් වෙච්ච නැති ඒවා තියෙන්න පුළුවන් වටේ. මම දැන් මේකට කිරිත් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට මෙහෙම පොඩ්ඩක් අල්ලලා බලන්න පුළුවන් සීනි දිය වෙලාද කියලා. ගොඩක් හරිය දිය වෙලා තව පොඩ්ඩක් තියෙනවා. ඒක නිසා මම තා ටිකක් මේක හොඳට බීට් කරගන්නවා. දැන් නම් සීනි දිය වෙලා ඇති. මේ වගේ තමයි තියෙන්නේ.
හරි මම දැන් හදන්නේ අපි හදාගත්ත මේ පිටි මික්ස්චර් එකට මේ එග් යෝක් ටික පොඩ දාගන්න. මේක දැන් මෙහෙම හොඳට කවලම් කරගන්නවා. හරි අපි දැන් මේ මික්ස්චර් එක මේ වගේ හොඳට කවලම් කරගත්තා. මේක මේ වගේ තමයි තියෙන්නේ. හරි මම දැන් අපි මේ හදාගත්ත මික්ස්චර් එකට මම අර කලින් බීට් කරගත්ත එග් වයිට් ටික එකතු කරන් තමයි හදන්නේ. මෙහෙම ටිකක් ඉස්සෙල්ලා එකතු කරගන්නවා. ඊට පස්සේ මේක කැඩෙන්නේ නැති වෙන්න මේ වගේ හිමීට කවලම් කරන්න. මම දැන් ඉතුරු එග් වයිට් එකත් එකතු කරගන්න හදන්නේ. මේ වගේ ඉතුරු එග් වයිට් එකත් මම එකතු කරගත්තා. මම දැන් මේ එග් වයිට් ටික ඔක්කොම එකතු කරලා මෙහෙම හිමීට කවලම් කරනවා. ඒ වගේම ඔයාලා දැන් මේ වගේ වෙලා වෙනකොට මතක ඇතුව oven එක ප්‍රීහීට් වෙන්න දාන්න. ෆැරන්හයිට් 350ට විනාඩි 25ක් 30ක් වගේ අපි මේක බේක් කරගන්නවා. හරි අපි දැන් මේ ට්‍රේ එකේ බටර් ගාලා තියෙන්නේ මම. නැත්තම් අඩි යාලන හින්දා. දැන් අපි මේ හදාගත්ත මික්ස්චර් එක මේකට දාන්න තමයි හදන්නේ. මේ වගේ ඔක්කොම ටික දාගන්න. හරි අපි දැන් මේ කේක් එක බේක් වෙන්න oven එකට දාන්න යන්නේ. අපි දැන් මේකේ වෙලාව සෙට් කරගන්නවා විනාඩි 25කට. හරි දැන් විනාඩි 25ක් ගියා. අපි දැන් මේක එළියට ගන්න තමයි යන්නේ. මේ වගේ තමයි තියෙන්නේ. දැන් මේක ටිකක් නිවෙනකන් තියෙන්න අරින්න ඕන. එතකන් අපිට හදන්න තව මික්ස්චර් එකක් තියෙනවා. දැන් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි අපි දැන් සෝකින් මික්ස්චර් එක හදාගන්න යන්නේ. ඒකට කිරි මිලිලීටර් 160ක් ඕන වෙනවා. ඒ වගේම ඉවපොරේටඩ් මිල්ක් ඕන වෙනවා. තව කන්ඩෙන්ස් මිල්ක් ඕන වෙනවා. ඉවපොරේටඩ් මිල්ක් මිලිලීටර් 354 මේ ටින් එකක් ඇති. කන්ඩෙන්ස් මිල්ක් නුත් මේ වගේ අවුන්ස් 14 මේ වගේ පොඩි ටින් එකක් ඇති. හරි මම දැන් මේ තුනම මික්ස් කරගන්න හදන්නේ. මම ඉස්සෙල්ලම කිරි මිලිලීටර් 160 දානවා. ඊට පස්සේ ඉවපොරේටඩ් මිල්ක් ඒ ටිකක් දැම්මා. දැන් දාන්නේ කන්ඩෙන්ස් මිල්ක්. දැන් මේක මේ තුනම හොඳට කවලම් වෙනකන් පොඩ්ඩක් කවලම් කරගන්න. හරි දැන් අපේ මේ කේක් එක මේ නිවිලා තියෙන්නේ. ලාවට රස්න තිබුණාට කමක් නැහැ. මම දැන් කරන්න යන්නේ මේ වගේ ගෑරුප්පුවකින් මේකේ මෙහෙම හොඳට හිල් හදා ගන්නවා. ඔයාලට ගෑරුප්පුවකුයි මේ වගේ ස්ටික් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් මේ වගේ. දැන් මේ වගේ කරගත්තම ටිකක් ඇති. මම දැන් මේකට අපි හදාගත්ත සෝකින් මික්ස්චර් එක දාන්න තමයි හදන්නේ. මේක මේ වගේ හොඳට පෙන්ගෙනකන් අපි දානවා. හරි අපි දැන් සෝකින් මික්ස්චර් එක හොඳට මේක පෙන්ගෙනකම්ම දාලා තියෙන්නේ. දැන් අපි මේක ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන පැය 3ක් විතර. මේක හොඳට මේකට උරා ගන්නකම් ඔයාලට පුළුවන් නම් මේක ඕවර්නයිට් වගේ තිබ්බොත් තමයි වැඩිය හොඳ. නැත්නම් පැය 3ක් වගේ තියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේක උඩින් විපින් ක්‍රීම් තමයි දාගන්න තියෙන්නේ. අපි ඊළඟට බලමු මේක උඩින් දාන විපින් ක්‍රීම් එක හදන්නේ කොහොමද කියලා. හරි අපි දැන් පැය 3ක් විතර කූල් වෙන්න දාපු කේක් එක එළියට ගන්න හදන්නේ. ඒ වගේම ස්ටෑන්ඩ් මික්සර් එකේ මෙන්න මේ කෑල්ලත් මම ෆ්‍රිජ් එක ඇතුලේ දැම්මා. මොකද අපි විපින් ක්‍රීම් එක හදා ගන්නකොට මේක ටිකක් කූල් වෙලා තියෙන එක හොඳයි. දැන් අපි මේ දෙකම එළියට ගමු. හරි අපි විපින් ක්‍රීම් එක හදාගන්න මේ විපින් ක්‍රීම් එක මම ෆ්‍රිජ් එකේ තියලා ගත්තේ. කූල් විදියට ගන්න මේ එළිය තියලා ගන්න එපා. මේකෙන් මෙතන මිලිලීටර් 473ක් තියෙනවා. ඔයාලා මිලිලීටර් 480ක් ගත්තත් කමක් නැහැ. මගේ මේ බෝතලේ තියෙන 473 හින්දා තමයි මම ඒක ගන්නෙ. මම දැන් ඒ ටික එකතු කරගන්නවා. දැන් අපි මේකට ටේබල් ස්පූන් 2ක් සීනි එකතු කරගන්න ඕන. හරි අපි දැන් මේක ඔන් කරගන්න හදන්නේ. ඉස්සෙල්ලා හිමින් පටන් අරගන්න. ඊට පස්සේ ටික ටික වේගය වැඩි කරන්න.
මේක පොඩ්ඩක් නවත්තලා බලමු කොහොමද කියලා. මෙහෙම හොඳට පොඩ්ඩක් කවලම් කරලා බලන්න යට ටික සීනි දිය වෙලා නැති වෙන්නත් පුළුවන්. මේක තාම මදි. අපි තව ටිකක් වෙලා මේක මේව කරගමු. අපි මේක ඔෆ් කරගත්තා. දැන් නම් මේක හොඳයි වගේ. දැන් මේක මෙහෙම ලස්සනට තියෙනවා. හරි අපි දැන් හදාගත්ත විපින් ක්‍රීම් එක මේක උඩට දාගන්න තමයි යන්නේ. හරි අපි දැන් මේක මෙහෙම ලස්සනට මේක උඩ තුනී කරගන්න ඕන. හරි අපි දැන් මේ විදියට තමයි විපින් ක්‍රීම් එක මෙහෙම ලස්සනට ලේයර් කරගත්තේ. ඔයාලට ඕන නම් මේක උඩින් ස්ට්‍රෝබෙරි වගේ තියාගන්න පුළුවන් සර්ව් කරනකොට ලස්සනට. මේ වගේ තමයි තියෙන්නේ. හරි අපි දැන් මේක කෑල්ලක් කපලා බලමු. මේ වගේ තමයි තියෙන්නේ. හරි මේ වගේ තමයි අපි ට්‍රෙස්ලෙචර්ස් හැදුවේ. කෑල්ලක් කඩලා පෙන්නන්නම්. මේ වගේ තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඔයාලත් ගෙදරදීම ට්‍රෙස්ලෙචර්ස් හදලා බලලා රසයිද කියලා කියන්න. මේ වගේ වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න channel එක subscribe කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.